ඔන්න යාළුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ ඉතික් මෙතෙක් සිද්ධ වෙච්ච ම්ලේච්ඡතම එමින්ම හාස්‍යතම වැඩ වර්ජනය ගැන. මතකනේ කළු දිනය 2025 මාර්තු 12 වෙනිදා. මේකට අදාළ සිදුවීම ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට. අපි කියන්න අවශ්‍ය නැහැ. පුහුණු වෛද්‍යවරයා කිසියම් පිටස්තරයෙක් අතින් සිය නේවාසිකයේදී දූෂණයට ලක්වීම. කවද්ද මේක සිද්ධ වුණේ? මට මතක හැටියට මාර්තු 10 වෙනිදා රෑ අපිට මේක ආරංචි වුණේ පහුවදා උදේ. ඒ කියන්නේ අපිට මේක ආරංචි වුණේ 11 වෙනිදා. අන්න හරි. එතකොට අපි සාමාන්‍ය මේ වගේ දෙයක් කොහේ සිද්ධ වුණත් මුලින්ම මොනවද කරන්නේ? අපි කරන්නේ පොලිසියට කියනවා. මොකද පොලිසිය දක්ෂයි, සූක්ෂමයි. එයා දන්නවා මොකද්ද කරන්න අවශ්‍ය කියලා. රයිට්. අපි පොලිසිය ගැන විශ්වාසය තියලා ඒක පොලිසියට බාර දෙනවා. හැබැයි මේ රටේ වෙච්ච දේවල් තියෙනවා. දේශපාලනඥයෙක් සම්බන්ධ නම් පොලිස් පරීක්ෂණ යට යනවා. මෙතන නම් කාරි පැහැදිලිවම එහෙම දෙයක් පේන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ වගේ දේශපාලන බලපෑම් කරන්නේ නැහැ කියලා පොඩි ළමෙක් උනත් දන්නවා කාරි. ආන්නේ එහෙම තියෙද්දි පොලිසිය මේ සැකකරු හොයන්න කණ්ඩායම් 6ක් යවලා තියෙද්දි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ කියන තක්කඩි සෙට් එක අනුරාධපුර රෝහලේ 12 වෙනිදා උදේ 8 ඉඳලා එක් දින වර්ජනයක් ප්‍රකාශයට පත් කරා. හෙට දින උදෑසන 8 වනතුරුත් මේ සැකකරු මේ අපරාධකරු අත්අඩංගුවට ගන්න පොලිසිය අපොහොසත් වෙනවා නම් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විතරක් ක්‍රියාත්මක වන වැඩ වර්ජනය හෙට දින උදෑසන 8 සිට සමස්ත උතුරු මැද පළාතටම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත වන පරිදි වැඩ වර්ජනයක් දක්වා දීර්ඝ කරන්න වැඩ වර්ජනයක් දක්වා ප්‍රකාශයට පත් කරන්න දවසේ අපි ඒකමතිකව තීරණය කළා. එතනදි කිව්වේ හරියට මේ සැකකරු පොලිසියෙන් අල්ලන්නේ නැහැ වගේ කතාවක් නේද? ආන්න රයිට්. ඒක මේ කාලේට බලංගු නෑනේ. ඉස්සර කිව්වනම් අපිට හිතන්න පුළුවන් මේ ස්ත්‍රී දූෂකයා කිසියම් දේශපාලනඥයෙක්ට සම්බන්ධයි කියලා. දැන් එහෙම කවුරුත් කියන්නේ නෑනේ. ඔව් ඉතින් කාරි කියන්නකෝ අපි මේ GMO එක එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ සංගමය මොකද කරේ කියලා. දැන් අනුරාධපුරේ ස්ට්‍රයික් එකට පිටපොට ගහගෙන ඉන්නවා. ඔන්න 11 වෙනිදා රාත්‍රියේ මේගොල්ලෝ ප්‍රකාශයට පත් කරනවා මේ GMO එක දීප ව්‍යාප්ත වර්ජනයක් පහුවදා ඉඳලා. ඒ කියන්නේ මුළු දවසක්ම, ඒ කියන්නේ මුළු රටේම. කාරි මුන් කොච්චර අමානුෂිකද තක්කඩිද කියලා බලන්න. ඒ තීරණය ගන්නේ රෑ 12ට. රටින් 90%ක් නෙමෙයි 95ක් විතර නිදි මේ වෙලාවට. ඉතින් කවුද මෙහෙම කිව්වා මේක මේ මෙහෙම ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා දන්නේ? මේ හැරිලා හිටපු 10%ටත් වඩා අඩු කොටසක් නේ. ගම්වල මිනිස්සු කොච්චර අසරණද පහුවදා ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙලා සමහරු දුර බැහැර ගෙවන් ඇවිදිලා දහස් ගණන් වියදම් කරන් රැකියා නිවාඩු දාලා ඇවිත් උදේ බැලින්නම් අද ස්ට්‍රයික් කිව්වහම මොන තරම් අපහසුතාවයට පත් වෙනවද? ඇත්තටම කාරි ඇයි මෙහෙම දෙයක් කරේ දැනම? ඒ කියන්නේ රෑ 12ට කිව්වා මිනිස්සු දන්නේ නැහැ කියලා. ඉතින් අපි උගත් බුද්ධිමත් කියලා හිතන වෛද්‍යවරු දන්නේ නැද්ද? ඔය කියන උගත් බුද්ධිමත්කමට තක්කඩිකමත් එකතු වුණාම ඒක වෙන්න පුළුවන්. මේක නම් බොහොම පැහැදිලි මොකද්ද සිද්ධ වුනේ කියලා. ඔන්න දැන් අපි ඊළඟ දවසට යන්. ඊළඟ දවසේ උදේ 8 වෙන්නත් ඉස්සර අපේ දක්ෂ පොලිස් නිලධාරීන් අර සැකකරු ඇල්ලුවා. අල්ලන්න පහසු වෙලා තියෙන්නේ ඔහු අර දොස්තරවරියගේ ජංගම දුරකථනය අරන් ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඒක ඔස්සේ ගිහින් පොලිසිය මේ සැකකරු හොයාගත්තා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියෙක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුලදී අපයෝජනය කළ බව කියන පුද්ගලයා අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. සැකකරු අද රාත්‍රියේ ගල්නෑව පොලිස් ස්ථානයේ සිට අනුරාධපුර පොලිස් ස්ථානය දක්වා රැගෙන ආවා. දැන් වර්ජනය අතේරියද? මොකද කලින් කිව්වේ වැඩ වර්ජන කරන්නේ අර සැකකරු අල්ලනකම් කියලානේ. ආන්න තක්කඩිකම කියන්නේ ඉන්පස්සේ දවසක්ම වර්ජනය කරනවා. ඒකට හේතු හැටියට කියනවා සැකකරු අල්ලලත් වර්ජනය කරන්න මේ ආදර්ශයක් දෙන්නලු. දැන් ඔබතුමාලා ඊයේ දිනේ සඳහන් කරේ අපිත් එක්ක දීපු පළවෙනි මාධ්‍ය හමුවේදී අද උදෑසන 8 වෙනතුරු සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් වැඩ වර්ජනයකට යනවා කියලා. නමුත් දැන් මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. දැන් ඔබතුමාලා වර්ජනය අවසන් කරනවද? නෑ පැහැදිලිව දැන් මේ වර්ජනය ඊයේ දවසේදී අපේ තීරණය තිබුණේ ඒ වෙනතුරු තිබුණු ප්‍රවණතාවයන් සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් තමයි අපි මේ තීන්දුව ලබා දුන්නේ. නමුත් එතනින් එහාට ඇතිවුණු ප්‍රවණතාවයන් සහ සමාජිකත්වයේ ඉල්ලීම් මේ සම්බන්ධයෙන් එයින් එහාට ඇතිවුණු බලපෑම් මේ සියල්ල සලකලා තමයි අද දවසේදී මේ සංකේත වැඩ වර්ජනය අපි ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. පැහැදිලියම මේ සිදුවුණු අමානුෂික මිලේච්ඡ සිදුවීමට විරෝධය දක්වමින්. ඉතින් එතන හිටපු මාධ්‍යවේදීනුත් හරියට ප්‍රශ්න ඇහුවේ නෑ. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ ආදර්ශය දෙන්න යන්නේ කාටද? ස්ත්‍රී දූෂකයන්ටද කියලා. ඒ කියන්නේ මේ වර්ජනය අමානුෂිකයි කියලා තේරුම් ගන්නවා මේ රටේ ඉන්න ස්ත්‍රී දූෂකයෝ. ඉන්පස්සේ මේ වගේ දෙයක් ආයි නොකරන්න තීරණය කරයි කියලා තමයි මේ වර්ජනය දිගටම කරන්නේ වෛද්‍යවරුන්ගේ සංගමය. ඇත්තටම කාරි මොකද්ද මේ සිද්ධ වුනේ? මේ අසරණ දොස්තරවරිය වෙනුවෙන් කරපු වැඩ වර්ජනයක්ද? නැත්නම් සමස්ත කාන්තාව වෙනුවෙන් කරපු වැඩ වර්ජනයක්ද? නැත්නම්
ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව කරපු වැඩ වර්ජනයක්. කිසිසේත්ම නැහැ ජනතාවගෙන් පලිගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මේ ගොමාලට ඒ කියන්නේ මේ සංගමය දන්නවා. ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ මෙතන පැහැදිලිව පේනවා මේ වර්ජනය කරන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වර්ජනය කරේ කියලා කාරි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට. ඇත්තටම සිද්ධ වුණේ මේකයි මේ තක්කඩි සංගමය මෙහෙවන්නේ අවුරුදු 76ක් තිස්සේ මේ රට හොරා කාපු සාහසික පිරිස. ඒ අයගේ රෙදි ගැලවෙන කාලය ඇවිල්ලා එකා දෙන්න ඇතුළට යන කාලය ඇවිල්ලා කරපු හොර මැරකම් අහු වෙන කාලය ඇවිල්ලා. ඒ වගේම රටේ දේපල හොරකම් නොකරන කාලය ඇවිල්ලා නායකයෝ දේශපාලකයෝ රටේ දේපල නාස්ති නොකරන කාලය ඇවිල්ලා දැන් රට හැදෙනවා කියන මතය ජනතාවට අවබෝධ වෙන කාලය ඇවිල්ලා. ඉතින් මේ ගොමාලගේ තක්කඩි සංගමයට අවශ්‍ය ජනතාව පීඩාවට පත් කරලා ඒකේ අපවාදය රජයට ලබා දෙන බව මෙතන නම් බොහොම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඉතින් තක්කඩින්ගේ උගුල් තේරුම් ගන්න මේ ආණ්ඩුව අවුරුදු 2ක් ඇද්ද කියන්නේ පාහර සංහතිය උස්සල පොලේ ගැහුවා වගේ. දැන් ජනතාව මොකද කරන්න ඕනේ කාරී? අපේ ආදරණීය ජනතාව මේ උගුල් වලට හසු වෙන්න එපා. මේ සාහසිකයින්ව තේරුම් ගන්න, උන්ට අවශ්‍ය දේ තේරුම් ගන්න, උන් වගේ ප්‍රචණ්ඩ වෙන්න යන්න එපා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ගත්තේ. ගල් කැටයක්වත් අල්ලලා නෙවෙයි බලය ගත්තේ. ඔන්න දැන් අපිට පළාත් පාලන ඡන්ද එනවා. ජනතාවට දැන් උත්තර දෙන්න පුළුවන් නේද කාරී මේ කරන වැඩවලට? ආන්න රයිට්. උතුරේ දකුණේ සදිශාවේ උතුම් පූජ්‍ය පක්ෂයේ වගේම අම්මලා තාත්තලා අයියලා අක්කලා මල්ලිලා නංගිලා ඕගොල්ලෝ කොයි ජාතියට අයිති වුණත් කොයි ආගමට අයිති වුණත් එක මිඩට මාලිමාවට රොක්වන්න අපිට පුළුවන් නේද කාරී දූෂණය නැති නාස්ති නැති ලස්සන නගර සභාවක් ප්‍රාදේශීය සභාවක් හදන්න. එහෙනම් බොහොම ඉක්මනින් නැවත හමු වෙමු. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.